සිල්ව සිනමා channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද ඩ්‍රාමා එකේ 3 වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ඊයන් කුමාරයා හා හීජුගේ නම ගෑවිලා රට පුරාම පැතිරිලා යන කටකතා එක්ක මාධ්‍යවේදීන් කුමරුගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තාම කුමරු කරන්නේ හීජුවත් මාධ්‍යකරුවන් ඉදිරියට එක්කගෙන ඇවිත් ඇයිගේ අතින් අල්ලගෙන ඉන්න එක. මහා කුමරු හීජුට යෝජනාවක් කළානේ ඔහුගේ බිරිඳ වෙන්න. ඒ නිසා ජාතියටම ඇයට විරුද්ධ වෙන්න වෙනවා කියනවා. ඉතින් ඒකෙන් නෑ ලොකු සතුටක් බවා ලැබුවා. කුමරුට අවශ්‍ය වෙන්නේ ඇයි කොහොම ඒ දෙයට මුහුණ දෙයිද කියලා බලන්න. මහජන මතයේද වෙනස් වුණාම මාලිකාවද තප්පරයකට වෙනස් වෙනවා කියලා කුමරු කියන්නේ. ඇය ඌ දිහා බලාගෙන කියනවා මාවත් තප්පරයකට කලබල කළා කියලා හිනා වෙනවා. ඔන්න ඉතින් මහා කුමරු හා සොන්හීජුගේ නිවුස් එක හැම මාධ්‍ය ආයතනයකම හොට් ටොපික් එකක් බවට පත් වෙලා නිසා ජනතාව අතර වේගයෙන් වෛරල් වෙන්න ගන්නවා. කුමරු හීජුගේ අතින් අල්ලගෙනම මාලිකාව ඇතුළට යන්නේ. ඒ අත්ති සේවිකාවක් ඇවිත් රජුගේ මව්බිසව ඔහු වෙනකන් කැම වේලක් දාලා බලාගෙන ඉන්නවා කියන්නේ. කුමරු හෙට යන්නම් කිව්වත් මේ සේවිකාව ඇයව බලන්න යන්නම කියලා කුමරුගෙන් ඉල්ලන්නේ. ඒ නිසා මහා කුමරු හීජුට ඉන්න කියලා ඇයිගේ කොණ්ඩේත ටිකක් හදලා නිදාගන්න යන්න කියනවා. ඒ අනුව කුමරු ගියාම හීජු කුමරු යන දිහා බලාගෙන හොඳ නළුවෙක් කියන්න ගන්නවා. ඔන්න කුමරු මව්බිසව ළඟට ගියාම ඌ පරක්කුණ එක ගැන කියද්දී ඊයන් කුමාරයා නම් කියන්නේ මාව හොයනවා කියලා දැනන් හිටියේ නැහැ කියන දේ. මව්බිසව හීජුව මහා කුමරු මාලිකාවට එක්කගෙන ආවික ගැන දැනගත්තා කියන්නේ. ඉතින් කටකතා පැතිරුණු තරුණියව එක්කගෙන මාලිකාවටම එන්න ඕනෙද කියලා ප්‍රශ්න කරන්න ගන්නවා. කුමරු මේ වගේ තීරණයක් ගත්තේ ඔහු විවාහ වෙන්නත් කලින් කැප් ගැනීමේ සිදුවීම නිසා. ඉතින් මව්බිසව ඔහුගෙන් තරහ ගිහින්ද ඉන්නේ කියන දේ ඇහුවහම ඉතින් මේ වගේ දෙයකට තරහක් ඉන්නේ නැත්ද කියලා තමයි කුමරු ප්‍රශ්න කරන්නේ. මහා කුමරු මව්බිසව හම්බ වෙලා හීජු ඉන්න තැනට එද්දි දකිනවා රජතුමාට හීජු රාමියොන් කන්න තියලා සැරහැදිලා ඉන්නවා. ඉතින් පුංචි රජුට නිදිමත එන්නේ නැති නිසා මෙතනට ඇවිත් තියෙන්නේ. ඉතින් නිින්ද යන්නේ නැති නිසා මේවා කන්න ඕනේද කියලා මහා කුමරු ප්‍රශ්න කරද්දී හීජු කියලා තියෙන්නේ බඩ පිරුණාම නිින්ද යයි කියන දේ. ඒකට ඊයන් කුමරු ඇයි දිහා හැරිලා බලන්නේ. ඊට පස්සේ මහා කුමරු පුංචි රජුව පිටත් කරලා අරිනවා. කොහොම හරි රජු රාමියොන් බඳුන අවසන් කරන්න කලින් යවපු එකට හීජු සතුටු වෙන්නේ නැහැ රජුද දුකෙන් හිටිය නිසා. ඉතින් කුමරුගේ කමිසයේ බටන් එක ගලවමින් මේ දේ පැහැදිලි කළත් මහා කුමරු කියන්නේ රජුට අජීර්ණයක් වුණොත් ඒකට ඔයාට හොඳටම දොස් කියයි කියලා. ඉතින් කුමරුට තවත් දෙයක් මතක් වෙලා කියන්නේ එයාලගේ ඉල්ලීම මව්රජ්න ප්‍රතික්ෂේප කළා කියලා. හීජුට දැනෙන්නේ ඇයිගේ නෑන හිරිහැර කරනවා වගේ. ඇත්තටම මව්රජ්න එක්ක රණ්ඩු වුණොත් ඔහු ඇයිගේ පැත්තද පවුල පැත්තද ගන්න යනවා. ඊයන් කුමරු hina වෙලා ඇයිගේ පැත්ත ගන්න කියනවා. ඊට පස්සේ ඇයිට ලං වෙමින් කියන්නේ ඇය ඔහුට පිස්සුවෙන් වගේ කැමති වගේ පේන්න ඕන. එතකොට මේ විකාර විවාහ කතාව ඇත්ත එකක් කියලා මිනිස්සු විශ්වාස කරයි කිව්වහම ඇය මුකුත් නොකිය ඉන්නවා. සේවිකාවක් ඇවිත් හීජුව දැන් ඉන්න ශාලාවේ තියාගන්න බෑ කියලා වෙනත් නිල නිවාසයක් සූදානම් කරන්නම් කිව්වත් මහා කුමරු ඒ දේ ප්‍රතික්ෂේප කරලා හීජුට ඇඳුම් මාරු කරගන්න ඕනේ කියනවා. ඉතින් හීජුව ඇවිත් ඇයට 100% කපුරෙදි වලින් හදපු දෙයක් ඕනි කියනවා. එයා සංවේදී කෙනෙක් කියලා. සේවිකාව එකපාරටම අපහසුතාවයකට පත් වෙද්දී කුමරුට නම් ඇයගේ රංගපෑමට hina යනවා. ඒතරය දෙන්නම එක ඇඳේ නිදා ගන්නවා. ඇයට සෝෆායකට යන්න කිව්වත් ඇය එකඟ වෙන්නේ නැහැ. ඇඳ සුව පහසු නිසා. ඊට පස්සේ දෙන්නට බ්ලැන්කට් එක පොරව ගන්න මදි වෙලා එහාට මෙහාට කෑ ගහමින් අතිත්ති සේවිකාවන් මේ සද්දේ ඇහිලා කලබල වෙලා බලාගෙන ඉන්නේ වෙන දෙයක් ගැන හිතමින්. ඔන්න කුමාරයා උදේ ඇහැරෙන්නේ ඇසිස්ටන්ට් හොන්ගේ කෑ ගැහිල්ලට. ඒ වෙද්දී හීජු වැඩට පිට වෙලා ගිහින් තියෙනවා. කුමරු හිමින් සැරේ එයාගේ අවුල් වෙලා තියෙන කොණ්ඩේ තාතා ගන්න ගන්නේ. ඔය අතර පෙන්නනවා හීජු ඊයේ ඇඳන් හිටපු ඇඳුම පිටින්ම ඇවිත් ඉන්නවා. ඒක දකින්න ඇගේ ඇසිස්ටන්ට් ජොන් ඒ ගැන ප්‍රශ්න කරලා නැවත අහන්නේ ඊයේ රෑ කුමාරයා එක්ක හිටියා කියලා පෙන්වන්න දෝනි උනේ කියලා. හීජු නම් උත්තර දෙන්නේ මට පෙන්වන්න ඕන. ඊයේ රෑ මම ගෙදර ගියේ නැති බව අඟවන්න. ඊට පස්සේ මව්බිසවගේ තාත්තා පුංචි රජුට රස කෑම වගේක් අරගෙන ඔහුව බලන්න ඇවිත් ඉන්නවා. පුංචි රජුට ඊයේ හොඳට නිින්ද ගියා දහද්දී නෑ කියලා ඔළුව වනනකොට දිවංගත රජුව නැවත හීනෙන් පෙනුනද අහනවා. පුංචි රජු ඒ දෙයට එකඟ වෙන්නේ. ඉන්පියොන්ට මතක් වෙනවා දිවංගත රජු ඔටුන්න හිමි කුමරු විදියට එත්තේ බයෙන් හිටියා. ඒ වගේම මහා කුමරු ඇවිත් ඔටුන්න හිමි කුමරු එක්ක කතා කරන්න හදද්දී ඉන්පියොන් ඔහුට කියන්නේ විවාහ චාරිත්‍ර පටන් ගන්න ළඟයි. ඒ නිසා ඔටුන්න හිමි කුමරුට අගෞරව කළොත් දඬුවම් කරනවා ඒකට සූදානම්ද කියලා. මහා කුමරු ඔටුන්න හිමි කුමරුගේ ඇඳුමෙන් අල්ලගෙන කියනවා මෙතෙන් සිට මොනවා හරි වුණොත් ඔයාට මේ ගැන
බලා ගන්න වෙයි කියන දේ. ඒ මතකයත් එක්ක ඉන්පියොන් පුංචි රජුට කියන්නේ සීයා නිතරම ඔහුගේ පැත්තේ ඉන්නවා කියලා. ඔය අතර හීජු එයාලට වැටිලා තියෙන එක එක විදිය කමෙන්ට්ස් කියවන්න ගන්නවා. සමහර කමෙන්ට් විවාහ වෙන්න කලින් දරුවෙක් ඉන්න එක ගැන වගේම මහා කුමරු සාමාන්‍ය තරුණියක් එක්ක යාළු වෙලා තියෙනවා කියද්දි හීජු නම් කියන්නේ එයා යාළු වෙන්න තරම් වටින කෙනෙක් තමයි කියලා. ඉතින් පැතිරිලා යන කටකතා එක්ක හීජුට ලැබෙන ජනප්‍රියත්වයත් එක්ක ඇයිට ඕනේ වෙන්නේ නැවත විකුණුම් මතින් අංක 1 ස්ථානය ලබා ගන්න. ඔන්න ওই වෙලාවේ අගමැතිමින් හීජුව හොයාගෙන ඔෆිස් එකට එනවා. ඔෆිස් එකේ තරුණියක් ඔහුව පළවෙනි පාරට දැකලා ඔහු කඩවසම් බව පිස්සු හැදිලා කියවන්න ගන්නවා වගේම එක පාරටම ආව කෙනා ගැන පුදුම වෙලා ඇසිස්ටන්ට් ජොන්ගෙන් ප්‍රශ්න කරන්න ගනිද්දි කට්ටියට වැඩ කරන්න කියලා කෑ ගහනවා. අගමැතිමින් ඇවිත් තියන්නේ ඇත්තටම හීජු විවාහ වෙනවද කියලා අහන්න. එතකොට අය උත්තර දෙන්නේ මට හැමදාම කුමරු ළඟින් ඉඳලා අවදි වෙන්න ඕන කියලා. ඒ කතාවට මින්ගේ හිත බිඳිලා යන්න ගන්නේ ඔහුගේ හිතේ ඇය ඉන්න නිසා. ඉතින් කුමරුට වෙන කෙනෙක්ව රජපෞලෙන් විවාහ කරලා දෙන්න හදන නිසා ඇයට කුමරුව දැන්ම විවාහ කරගන්න ඕනි වෙලා තියෙනවා. කොහොම හරි අගමැතිමින් ලවා මේ විවාහය අනුමත කරන්න හීජුට ඕන වෙනවා. ඔය අතර කුමරු විවාහය ගැන නිලධාරීන් කිහිප දෙනෙක් එක්ක සාකච්ඡා කරමින් ඉද්දී ඇසිස්ටන්ට් හොන් නැවිත් මහරජනිය අසනීප වෙලා ඇඳේ ඉන්නවා කියනවා. ඉතින් ඇය නිල ප්‍රකාශ වළක්වන්න කරන උපක්‍රමයක් විදියට හිතන්න ගන්නේ මොකද එහෙම අසනීප වුණොත් උත්සවය ගන්න බැරි නිසා. ඒ එක්කම මේ නිවුස් එක හීජුට ආරංචි වෙලා කුමරුට කෝල් කරමින් ඇයගේ අපාර්ට්මන්ට් එකට යද්දී ඉස්කෝලේ යන කෙල්ලෝ ටිකක් ඇවිත් ඇයට පිටතර වලින් ගහලා ඊයන් කුමරුව පොළඹව ගත් එකට බනින්න ගන්නවා නරියෙක් කියමින්. මේකට තරහ යන හීජු මේ කෙල්ලෝ 4 දෙනාට කෑ ගහන්න ගන්නවා. ඔය අතර පෙන්නනවා ඇසිස්ටන්ට් හොන් ඊයන් කුමරුට ලිපිගොනු වගේක් අරගෙන එනවා මහරජු හා මෞරජින වෙනුවෙන් කරන්න ඕන දේවල් වගේක් කියලා. මේ අතර හීජුට හිරිහැර කරන්න ආව කෙල්ලෝ ටික රාජකීය ශිෂ්‍යත්ව ලැබුණ කෙල්ලෝ ටිකක් කියලා හීජු දැනගන්නවා. හීජු කෑ ගහන්නේ ඒ සල්ලි ඔවුන්ට දෙන්නේ ඉගෙන ගන්න මිසක් බිත්තර අරන් විසි කරන්න නෙමෙයි කියලා. හීජු මේ කෙල්ලොන්ව බය කරන්න හදන්නේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. හැබැයි මේ පාර නීතියෙන් බේරිලා යන්න ඉඩ දෙනවා කියලා. ඔන්න ඒ පිත්තර සාරු ටික පිහිටමින් අපාර්ට්මන්ට් එක ළඟට එද්දී තාත්තා ඇවිත් ඉන්නවා දකින්නේ. තාත්තා දන්නවා හීජු රාජකීය පවුලට එකතු වෙන්න හදන වැටේ අවධානය දිනා ගන්න කරන වැඩක් කියලා. ඒත් ඔහු මේ දේ ගැන කතා කරන්න නෙමෙයි ඇවිත් තියෙන්නේ. තේජුවන ඇයගේ සහෝදරයාගේ අම්මගේ මරණ සංවත්සරය මතකද කියලා අහන්න. ඒ එක්ක අතීත සිදුවීමක් පෙන්නනවා. හීජු එයාගේ තාත්තගේ නිවස ළඟට වෙලා ඉඳලා සේවිකාවක් නිවස ඇතුළට අරගෙන ඇවිත් තියෙනවා. තේජුගේ අම්මා මහරෑ ඇයව යවන්න කැමති වෙන්නේ නැහැ. අතරමං වෙලා කියලා හිතලා. එතකොට හීජු හඬ අවදි කරලා කියන්නේ ඇය ලීජෝ යොන්ගේ දුව වගේම ඔයා මගේ තාත්තා නේද කියලා තාත්තගේ පැත්තට ඇඟිල්ල දික් කරලා අහනකොට ඒ කම්පැනිට තේජුගේ අම්මට එදා සිහිය නැති වෙලා වැටිලා ඇය මිය ගිහින් තියෙනවා. ඉතින් ඇයගේ මරණය එක්ක ජීවිතේ අවුල් වෙලා වගේම හීජු පවුලට එකතු වෙලා තේජුට ඕනේ දේවල්ම ඇය ඔහුගෙන් ඉල්ලන්න පටන් අරගෙන තියෙනවා. ලොකු වෙන්න ඇය තේජුට දෙන දේවල් වලට වඩා වැඩි දෙයක් තාත්තගෙන් ඉල්ලන්න අරගෙන තියෙනවා. මේ නිසා තාත්තට දැනිලා තියෙන්නේ ඇය එන්න කැදර වෙනවා කියලා. ඉතින් සමාගමෙන් ඇයගේත් ඉවත් කරගන්න කියලා වර්තමානයේදී තාත්තා කියන්නේ ඔහුටද ඇයි වගේ රඟපාන්න වෙන නිසා. ඉතින් හීජු තාත්තට නම කියලා කතා කරන්න ගන්නේ ඇයිව ඔහු ඉවත් කරන්න හදන එකට. ඒ වගේම කොහොමටත් ඒ නිසා තාත්තා වෙන්නේ නැහැ කියනවා. ඒ විතරක් නෙමෙයි සොන් හීජු දන්නව මොනවා වුණත් අන්තිමටම හැම දෙයක්ම තේජුට තාත්තා දෙන්න කියන දේ. ඇය තරහෙන් තාත්තා ඉදිරියේම කියන්නේ මට තේජුව මරන්න ඕන මගේ ස්ථානය ආරක්ෂා කරන්න කියලා. හැබැයි දන්නවා එයත් එක්ක තරඟ කරන කෙනෙක්ට දිනන්න නම් බෑ කියන දේ. ඒ නිසා තාත්තා පරාද වෙන බව විශ්වාසයෙන් නැහැ කියනවා. කොහොම හරි එතරේ තාත්තට කිව්ව දේවල් එක්ක හීජු අවුලෙන් ඉති කුමාරයාගෙන් කෝල් එකක් ඇවිත් ඇය ආන්සර් කරපු ගමන් ඊයන් කුමරු අහන්නේ ඇය හොඳින්ද කියන දේ. ඒත් ඇයට ඊට උත්තර දෙන්න බැරි හින්දා හෙට ඔයාට කතා කරන්නම් දැන් මම බිසී කියලා කෝල් එක කට් කරලා දානවා. ඉතින් මහා කුමරුට ඇයගේ කටහඬේ වෙනසක් තේරුණ හින්දා ඇය ගැන කල්පනා කරන්න ගන්නේ. ඔය අතර හීජු ආපහු පුංචි කාලෙට යනවා. ඇය දකින්නේ තේජු අයියගේ උපන්දිනේට තාත්තා හොඳ බයිසිකල් එකක් තෑගි විදියට දෙන්න හදනවා. ඇයද පාසලේ ලබාගත්ත ජයග්‍රහණේ තාත්තට පෙන්නලා ඒ වගේ බයිසිකල් එකක් අරන් දෙන්න කියනවා. ඒත් තාත්තා ගණන් ගන්නේ නැහැ. ඇය යෞවන වයසටත් ඇවිත් ඉස්කෝලේ රිපෝට් කාඩ් එක පෙන්නුවාම තාත්තා ගණන් ගන්නේ නැති වෙද්දී අයියට වගේ බිල්ඩින් එකක් මට ඕන. හැබැයි අයියගේකට වඩා
වඩා උස එකක් කියනවා. දැන් ඉන්න වයසට ආවහමත් ඇය තාත්තට කියන්නේ ඇයි වෙනුවෙන් හැමදේම වාසියට හරවන්න කියලා. මේ දේවල් ඇයි තාත්තගේ අවධානය ලැබෙන්නේ නැති නිසා කරන දේවල් වෙනවා. ඇයි පරණ දේවල් මතක් කරමින් ඉද්දී බෙල් එක ගහන වැහිලා බේස්බෝල් පිටක් අරගෙන දොර අරින්නේ යනකොට දකින්නේ මහා කුමරු ඉන්නවා. ඇයි කලබල වෙලා මෙතන මොකද කරන්නේ? මෙහෙ එන්න අවසර තියෙනවද? කවුරු හරි ඔයාව දැක්කොත් කියලා ප්‍රශ්න කරනකොට ඔවුනම් අහන්නේ බේස්බෝල් ක්‍රීඩා කරනවද කියලා. ඇයිට හතුරන් වැඩි නිසා ඒ දේ කළේ කිව්වහම කුමරු ගේ ඇතුළට එtti ඇයි පස්සෙන්ම යන්න ගන්නේ? මෙහාට ආවේ තනියම දහන ගමන්. ඔය අතර ඇසිස්ටන්ට් යොන් නීයන් කුමරුව හැමතැනම හොයනවා පෙන්නනවා හොඳටම කලබල වෙලා වැඩ ටික ඉවර නොකර ගිහින් නිසා. කුමරු හීචුට කෑම වගේක් පවා අරගෙන ඇවිත් තියන්නේ ඇයිගේ කටහඬේ ඇති වෙනස දැනුන හින්දා. ඒත් ඇයි කනහෙටි දැක්ක නිසා නම් ඇයි හොඳින් කියලා කුමරු තේරුම් අර ගන්නවා. ඉතින් සෝෂල් මීඩියා වල මඩ ප්‍රහාර ඇයිගේ තාත්තා තර්ජනය කරලා ඇයි බොහෝ ප්‍රතික්ෂේප කරලා දැමීම හා කුමාරයාගේ ෆෑන්ස්ලා පවා පිටතර ප්‍රහාර ලබා දුන්න එක ගැන ඇයි කියවන්න ගන්නවා. ඉතින් කුමරු අහන්නේ ඇයිට රිදුනත කියන දේ. ඔයාට තුවාලුනාද? කොහෙද තුවාල වුණේ කියලා අහත්තේ ඇයි ඌ දිහා පුදුම වෙලා බලන් ඉන්නවා. ඔය අතර මව්බිසව හීචුගේ පින්තූර වගේක් බලමින් ඉන්නවා පෙන්නනවා වගේම කෙනෙක්ට කතා කරලා පරීක්ෂණ වගේක් අවශ්‍ය බව මතක් කරනවා. ඔන්න ඊළඟට පෙන්නන්නේ මහා කුමරු හීචුව එක්කගෙන ඔහුගේ පෞද්ගලික නවාතැනට එනවා. ඇයිට ලැබිලා ඇති කරදරකාරී අවධානය නවත්තන්න තමයි මේ විදිහට එක්කගෙන එන්නේ. ඉතින් හීචු සේවකයින් ඉස්සරහ දෙන්න සමීප බව අඟවන්න ඔහුගේ අතින් අල්ලගත්තාම සේවකයින්ද කලබල වෙලා හැසිරෙද්දී කුමරුට නම් හිතෙන්නේ ඕනාවට වඩා සමීප වැඩි කියන දේ. ඔන්න හීචුව කාමරේට සේවකයෙක් එක්කගෙන ගියාම ඇයිට ඔහුට කොහොම කතා කරන්න ඕනේද හත්තේ? ඔහු කියන්නේ ඔහු කිම් පවුලේ යොන්ගම්. සැහැල්ලු විදියට ඔහුට කිම් නිවසේ බාරකරු කියන්න කියලා. ඉතින් ඔහුට බාරකරුවෙක් විදියට කතා කරන්නයි හිතනවා. කිම් හීචුගෙන් අහන්නේ යා කොහොම කතා කරන්න ඕනේද කියන දේ. ඇයි බිස්නස් කාඩ් එක දීලා මිස් ඔන් හරි CEO විදියට හරි කතා කරන්න පුළුවන් කියලා ඇයිගේ නමින්ම කතා කරන්න කියනවා. ඔහු ඇයිගේ සේවකයෙක් නෙමෙයි නිසා. ඒ එක්කම කුමාරයාගෙන් කෝල් එකක් එනවා. ඇයිගේ කාමරේ හොඳයිද කියලා අහලා. ඇයිට නම් දැනෙන්නේ හරියට ඓතිහාසික නාට්‍යයක් තියෙන කාමරයක් වගේ කියනවා. කොහොම හරි කුමාරයා වැඩ වගේකට බිසි වෙලා ඇති හින්දා ඇයිගේ උදව්ව උට ඕනේද අහනවා. ඒ අනුව ඔන්න හීචු කුමාරයාගේ වැඩට උදව් වෙන්න ගිහින් ඉන්නවා පෙන්නන්නේ. ඇයි ඌගෙන් ප්‍රශ්න කරන්නේ ඇත්තටම මේ ගෙදර ජීවත් වෙන්න වෙනවද කියලා. මොකද ඇයි ස්වාධීන කාන්තාවක් කලබලකාරී පරිසරයට එච්චර කැමති නැහැ. ඒ වගේම ඇයි රාජකීය චාරිත්‍ර ගැන නොදන්න එක ගැන ටිකක් කලබලෙන් ඉන්නේ. හීචුව දැක්කහම හිතේ ප්‍රශ්න ගොඩක් තියෙනවා වගේ පේන කුමරු ඇයිට දැනගන්න ඕන දේවල් මොනවද අහනවා. ඉතින් ඇයි මුලින්ම අහන්නේ ඇයි බොහෝ බඳින්න කැමති වුණ හේතුව. ඒ ප්‍රශ්නේ ඇය අහන්නේ ඇත්තටම පරක්කු වෙලා. මොකද ඇයිටත් රාජකීය පවුලට එකතු වෙන්න ලොකු උවමනාවක් තිබුණා. ඒත් කුමාරයා මේ දෙයට කැමති වුණ හේතුව අහන්න මතකයක් තිබුණේ නැහැ. ඇයිට තිබුණ ප්‍රශ්නේ එක්ක. කුමාරයා උත්තර දෙන්නේ නම් ඇයි සල්ලි තියෙන ධනවත් කෙනෙක්. ඒත් වැදගත්ම දේ ඇයි බදු ගෙවන එක කියනවා. ඒ විතරක් නෙමෙයි. ඇය ලස්සනයි වගේම කුමාරයාට සිංහාසනයට නගින්න ඕන කියලා හිතුණත් හැමෝම ඔහු එලා දැකලා අපහාස කරද්දී ඇයි ඔහුව තේරුම් ගනී කියලා විශ්වාස කරනවා. ඊළඟට පෙන්නනවා පහුවතා උදේ කුමාරයාගේ පෞද්ගලික නිවසට මාලිකයේ අධිකරණ නිලධාරීන් පිරිසක් ඇතුල් වෙලා හීචුගේ කාමරයටත් කඩා වදිනවා. ඉතින් මේ නිලධාරියෙක් ඇයිට කියන්නේ මාලිකාවේ සීමා සහිත තැනකට ඇය ඇතුල් වෙලා තියෙනවා කියන දේ. ඇයි නම් කියන්නේ එයාව අතරමං වුණා කියලා. ඒත් මේ දේ ගැන විස්තරාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. ඇයි කරපු දේවල් හම්බ වුණ අය ගැන. කොහොම හරි අය ප්‍රසිද්ධියේ කරපු ප්‍රකාශයක් වුණ රාජකීය පවුල සල්ලි වලත් කවුරු හරි ඔටුන්න අහෝසි කරන්න ඕනේ කියන දේ. ඉතින් හීචු ඒකට ටිකක් කලබල වෙනවා. ඉතින් මේ වගේ රාජකීය තර්ජනයට පත්වෙන සැකකරුවන්ට වරින්තු ලබා දෙන්න කලින් විමර්ශනය කරනවා. ඒ නිසා ඇය ළඟ ඇති හැමදේම උන්ගෙනාව පෙට්ටිවලට දානවා වගේම ඔෆිස් එකේ ඇති දේවල් පවා අරගෙන යන්න තව පිරිසක් ඇවිත් කියලා පෙන්නනවා. මේ අතර හීචු කුමාරයාට මේ ගැන කියන්න කෝල් කළත් ඔහු උත්තර දෙන්නේ නැහැ. නිවසේ බාරකරු කිම් කියන්නේ මුතුන් මිත්තන්ගේ චාරිත්‍ර කරන අතරේදී කෝල් ආන්සර් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ රාජකීය උත්සවය පවත්වනවා පෙන්නනවා. ඒ වගේම හීචු වෙනුවෙන් ඇසිස්ටන්ට් ජොන් මාලිගයට දුවනවා පෙන්නන්නේ. බාරකරු කිම් නම් කියන්නේ ඇයට ඇතුළට යන්න බෑ කියන දේ. ඊට පස්සේ ඇයි කරන්නේ අර විමර්ශකයින් සමග පිටත් වෙලා යන එක. ඒත් ඇයි නම් හොඳටම බය වෙලා ඉන්නේ කියලා සේවකයින් දිහා බලමින් හැසිරෙන්න ගන්නවා. ඔන්න ජොන් මාලිකාවේ ඉදිරියට ඇවිත් කුමාරයාව හම්බ වෙන්න යන්න හැදුවත් දොරටුව ළඟ ඉන්න නිලධාරීන් යන්න ඉඩ
වෙන්නේ නැහැ. එතකොට මේ එතනට මිස්ලෝ කියමින් බාරකරු කිම් ඇවිත් මහා කුමරු නියෝග ලබා දෙන පළකේ පෙන්නනවා. හීජු පළකේ බාත්රූම් එකේ හංගලා තියාගෙන තියෙන්නේ. ඒක දකිද්දිත් කිම් බය වෙනවා මේ වගේ දෙයක් බාත්රූම් එකේ තිබුණ එකට. කොහොම හරි කුමරු මේ පළකේ කලින්ම දීලා තියෙනවා. ඇයට අනතුරක් වුණොත් පාවිච්චියට ගන්න කියලා. ඒ අනුව ඉතින් කිම්ට හා ජොන්ට මාලිකාව ඇතුළට යන්න ලැබෙනවා. ඒ වෙනකොටත් උත්සවයේ පටන් අරගෙන නිසා හීජුගේ ඇසිස්ටන්ට් ජොන් මහා කුමාරයාගේ ඇසිස්ටන්ට් ඉන්නවා දැකලා ඇයට අදහසක් එනවා. ඇය මාලිකාවේ උත්සවයට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන මහා කුමාරයාගේ ඇසිස්ටන්ට් ළඟට ඇවිත් ඇය එක්ක යන්න ඉන්න කියලා කිහිප සැරයක්ම කියනවා. ඒ අනුව මහා කුමාරයාව එක්කගෙන හීජු ළඟට එන්න ලැබෙනවා. හීජු කුමාරයාව දැක්ක ගමන් ඔහු ළඟට ගිහින් හිටගන්නේ. ඊයන් කුමරුවර ආව නිලධාරීන්ගෙන් මොකටද ආවේ අහනවා වගේම අවසරයක් නැතුව දේවල් කරන්නේ ඇයි අහනකොටම එතනට මව්බිස වෙනවා එයා අවසර දුන්නේ කියලා. ඉතින් එතා මාලිකාවේ ගිනි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් විදියට හීජුගෙන් ප්‍රශ්න කරන්න හදන එක ගැන මව්බිසව කියන්න ගන්නවා. මහා කුමරු නම් අහන්නේ ඒකට සාක්ෂි තියෙනවද කියන දේ. මව්බිසව පැහැදිලි කරනවා හීජු රාජකීය කිරුලට අපහාස කරන විදියට අශිෂ්ට ඇඳුමක් ඇඳගෙන ඇවිත් අනිත් අයට තර්ජනය කළා වගේම ගිනිගත්ත සිද්ධිය වෙලාවෙදිත් ඇයි හිටියේ නැහැ. ඉතින් මේ තේ ඇයට විරුද්ධව ඇති සාක්ෂියක් නොවුනත් ඇයට වගේම සමාගමට අපකීර්තියක් සිද්ධ වේ කියනකොට නම් හීජු යමක් කියන්න හදද්දි කුමරු ඇයව නවත්තලා ඇයට එල්ල වෙන චෝදනා මටත් අදාළයි කියන්න ගන්නවා. ඒ අතර ඇසිස්ටන්ස්ලා දෙන්න යමක් ඉඟි කරනවා. ඒ අනුව ජොන් හීජුගේ කකුලට පහර දීලා ඇයව බිම වට්ටන්න සලස්වල කෑ ගහමින් ඇයව අල්ලගනිද්දී කුමරු ඇයව ඔසවගෙන වෙදදුරට කතා කරන්න කියද්දී හීජු බොරුවට සිහිය නැති වෙනවා. ඒ එක්ක කුමරු එතනින් ඇයව අරගෙන ගිහින් ඇඳුමට විසි කරලා දානවා. ඇය අවදි වෙන්නේ නැති නිසා තට්ටුවක්ද දැම්මහම ඇය කලබල වෙලා ඇස් අරින්නේ. හීජු අහන්නේ මාව හිරේ දායිද කියන දේ. ඇය ඒ දෙයට බයයි දහනකොට හීජු කියන්නේ මම කැසල් ගෲප් එකේ සොන් හීජු. නඩු පැවරීම් විමර්ශනය කිරීම අත්අඩංගුවට ගැනීම මට සාමාන්‍යයෙන් වෙන දේවල් කියලා. කුමරු දන්නවා දැන් ඇයගේ පස්සෙන් මව්බිසව එන්නේ නැති වෙයි. එහෙම වුණොත් කුමරු ඇය වරදට අහු කරන්න උත්සාහ කරන්න කියලා හැමෝම තේරුම් ගනී කියන දේ. හීජු මතක් කරනවා මව්බිසව ඇයගේ කීර්තිය ගැන කිව්ව දේ වගේම කුමරු ඇයගේ පැත්ත ගත්ත එක. ඒක හොඳ සංදර්ශනයක් විදියට ඇයට පෙනුණත් කුමරු හිතනවා මාලිකාවේ කවුරුත් පිටතට ඔය දේවල් හෙලි කරන්නේ නැහැ කියලා. ඒත් හීජු නම් කියන්නේ ඔයා විශ්වාස කරන්නේ නැති වුණාට එතන හිටපු කිසිම කෙනෙක් මේ දේවල් දැක්ක නිසා කටවහගෙන නම් ඉන්නේ නැති වෙයි කියලායි හිතනවා. ඉතින් කිව්වා වගේම මාලිකාවේ සේවකයින් අතරේ වුණ සිදුවීම වෛරස් එකක් වගේ පැතිරිලා යන්න අරගෙන තියෙනවා. ඒ අතර මව්බිසව තරහින් ඉන්නේ කුමරු හා හීජු ඇත්තටම කපල් එකක්ද කියලා හිතලා. ඊළඟට පෙන්නනවා ඊයන් කුමරු හීජු කිව්ව දේ ගැන හිතලා සේවකයින් එයාලගේ වටේ ඉන්නකොට ඇය ගැන සැලකිලිමත් වෙන බව පෙන්නලා ඇය ඔහුගේ පෞද්ගලික නිවසට යන්න හදනකොට කායිකේ දොර ඇරලත් දෙනවා. හීජුද ඒකට පුදුම වෙනවා වගේම සේවකයින්ද කලබල වෙනවා. ඔන්න පෞද්ගලික නිවසට ආවහම මේ සේවකයින් නම් ඇය බේරිලාවෙකට සතුටු වෙනවා. ඔන්න හීජු අද උන දේ ගැන කල්පනා කරමින් ඉද්දී කුමාරයාගෙන් කෝල් එකක් ආවහම ඔහු කියන්නේ ඇයට හෙට ඉඳලා රාජකීය ආරක්ෂකයින් ලැබෙනවා කියලා. ඉතින් ඇය විවාහ වෙලත් නැතුව රාජකීය ආරක්ෂකයින් කෙලින්ම ලැබෙන එකට පුදුම වෙනවා. ඊළඟට පෙන්නනවා හීජු මාලිකාව ළඟට කුමරුව හම්බ වෙන්න එදා රැය ඉන්න ගන්නවා. ඇය තාප්පේ ළඟ ඉඳලා කෝල් එකක් අත්තාම ඔහු තාප්පෙන් නෙබිලා ඒ දිහා බලනකොට හීජු බංකුවකුත් තියලා නැගලා එයාලා පිස්සුවෙන් වගේ ආදරේ කරනවා කියලා පෙන්වන්න මේ දේ හොඳ දෙයක් කියලා හිතනවා. ඉතින් නිතා ගන්න අපහසු වුණාම බොන්න තේ එකක් කුමාරයාට ඇයිගෙනත් දෙනවා මිල අධික නිසා නොබී ඉන්න එපා කියලා. ඒ වගේම නිතා ගන්න පහසු වෙන්න බෙහෙත් වගේක්ද ලබා දෙනවා. මේවා දීලා ඇය අහන්නේ මම ඔයාට සහාය වෙන බිරිඳක් වෙයිද කියලා. ඔහු එකපාරටම ඔව් කියලා ඇයගේ මූණෙන් අල්ලලා නිහඬව ඉන්න කියලා ඇයව සිප ගන්නවා. ඉතින් හීජුද මේ අනපේක්ෂිත සිප ගැනීමට කලබල වෙලා බලාගෙන ඉන්නේ. අද කොටස මෙතනින් අවසන් වෙනවා. ඊළඟ එපිසෝඩ් එකත් අරගෙන අපි එන්නම්.